සුබ දවසක් හැමෝටම. සමායන් නිරා YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරන් ඔන්න අදත් අපි ආවා ඔයාලගේ ළඟට. ඉතින් අපේ channel එක අලුතින් බලන කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා like comment කරන ගමන් bell icon එකත් click කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක මට විශේෂ දවසක්. මගේ මහත්තයාගේ උපන්දිනේට කලින් දවස. එයාට හොරෙන් කේක් එකක් හදන්න හිතාගෙන ඔන්න වැඩේ පටන් ගත්තා. ෆයිනල් ලුක් එක කොහොම වුණත් මේ කේක් එක නම් මට ජීවිතේට අමතක වෙන කේක් එකක් නෙවෙයි. මොකද කේක් එක හදන අතරතුරේ කරන්ට් එක ගියා. ඔන්න දැන් මම මේ ඇස්ට්‍රා 250ක් තමා බීට් කරගන්නේ. දැන් සීනි 250ක් ටික ටික එකතු කරගෙන ටික ටික බීට් කර ගන්නවා. ඔන්න දැන් බිත්තර 5ක් මම ගත්තා. කිරලා තමයි අරගෙන තියෙන්නේ. බිත්තර 5ත් එකින් එක දාලා බීට් කර ගන්නවා. අපි දැන් හලාගත්ත පිටි ටික ටික එකතු කරලා මේ විදිහට කවලම් කරනවා.
ඔන්න දැන් වැනිලා තමයි එකතු කරන්නේ. වැනිලා එකතු කරගෙන ඉවර වෙලා අපි මේකට කිරි එකතු කර ගන්නවා. කිරි එකතු කර ගන්නකොට දෙපාරකට හෝ තුන් පාරකට තමයි මම ඒකත් එකතු කරලා මික්ස් කරගන්නේ. කිරි එකතු කරගෙන හැන්දෙන් මික්ස් කරලා ඉවරුණාට පස්සේ අපි තප්පර 15ක් 20ක් විතර බීටරෙන් හොඳට බීට් කරගන්න ඕනේ. ඔන්න ඔය බීට් කරපු වෙලාවේ තමයි මට කරන්ට් එක ගියේ. හොඳ වෙලාවට බීට් කරලා ඉවර වුණා ඒ වෙලාවේ. ඊට පස්සේ මට බේක් කරන්න උනේ කේක් එක ලිපේ තියලා. මොකද පැය දෙකක් තුනක් විතර යනකම් කරන්ට් එක ආවේ නැහැ. මට එච්චර වෙලා බලාගෙන ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද හස්බන්ඩ් එන්න කලින් කේක් එක හදලා ඉවර කරන්න ඕනේ නිසා. ඔන්න දැන් බීට් කරගෙන ඉවරයි කේක් එක. දැන් මේක ලිපේ තියලා බේක් කරගන්න විතරයි මට තියෙන්නේ. ඇත්තටම මම හිතුවේ නෑ ලිපේ තියලා මේ වගේ කේක් එකක් මම හොඳට බේක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න දැන් මගේ කේක් එක මං සෑන්ඩ්විච් කරගෙන තියෙන්නේ. දැන් අයිසිං කරන ටික තමයි යන්නේ. මේක මට සම්පූර්ණ වීඩියෝ එක ගන්න බැරි වුණා. මොකද අයිසිං කරන අතරමඟදී හස්බන්ඩ් ආවා. මං ටක් ගාලා කරපු වැඩේ කේක් එක හංගවුවා. එයාට පෙනුනොත් ඇත්තටම මේ එයාව පුදුම කරන්න හදන කේක් එකකින් වැඩක් නැහැනේ. ඒ නිසා මට මේ ඊතුරු වීඩියෝ ටික ගන්න බැරි වුණා. මං ඔයාලට ෆයිනල් ලුක් එක විතරක් මේකේ ඇඩ් කරන්නම්. තව දෙයක් කියන්න ඕනේ. මම මේ කේක් එකේ ෆයිනල් ලුක් එකට ගන්න ගියේ චොක්ලට් ගනාෂ් එක දාලා. මට ඇත්තට මං කලින් හදලා තිබුණේ නෑ චොක්ලට් ගනාෂ් එක. මේ මම නිකම්ම චොක්ලට් මෙල්ට් කරා මේ එකට මේ ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරන්නේ නැතුව මට ඒ වැඩේ හරි ගියේ නෑ. ඒ නිසා මම මේ චොක්ලට් එක එහෙමම අයින් කරලා වෙනම ඩිසයින් එකකට තමයි හදාගත්තේ. ඔයාලා බලන්නකෝ ඒක කොහොමද කියලා.
අපේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඉස්සරහටත් අපේ වීඩියෝත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.